සහස් සංයුජ බන්ධනයකට ඉලෙක්ට්‍රෝන යුගලයක් සහභාගී වෙනවා. එය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් නම් වෙනවා. සහස් සංයුජ බන්ධනයක් යනු බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක්. සමහර මධ්‍ය පරමාණු වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පමණක් පවතිනවා. ඒත් සමහර මධ්‍ය පරමාණු වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වලට අමතරව එකසර ඉලෙක්ට්‍රෝන යුගල පවතිනවා. මධ්‍ය පරමාණුවක් වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් මෙන්ම එකසර ඉලෙක්ට්‍රෝන යුගල්ද පවතිනවා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත නිසා ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ ගොඩනැගෙනවා. ඒ නිසා ඒවා අවකාශයේ එකිනෙකින් උපරිම ලෙස ඈත්වීමට තැත් කරනවා. එසේ දුරස් වූ විට ඒවා අතර විකර්ෂණය හැකිතාක් අවම වෙනවා. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් මෙසේ අවකාශයේ ව්‍යාප්ත වෙනවා. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් වේ නම් ඒවා අවකාශයේ මෙසේ ව්‍යාප්ත වෙනවා. එකම තලයක් මත මෙම ව්‍යාප්තිය පවතිනවා. තලීය ත්‍රිකෝණාකාර ව්‍යාප්තියක් ලෙසයි මේ හඳුන්වන්නේ. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් ව්‍යාප්ත වන ආකාරයයි මේ දැක්වෙන්නේ. ඒවා චතුස්තලයක මුළු 4 වෙත යොමු වී පවතිනවා. මෙම ව්‍යාප්තිය චතුස්තලීය ව්‍යාප්තියක් ලෙස හඳුන්වනවා. සංයුජතා කවචය වටා බන්ධන හෝ නිර්බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් ව්‍යාප්ත වී ඇති ආකාරය මෙහි දැක්වෙනවා. ඒවායින් 3ක් එකම තලයක විහිදෙන අතර ඉතිරි දෙක එම තලයට ලම්බකව දෙපසට විහිදී පවතිනවා. මෙම ව්‍යාප්තිය හඳුන්වන්නේ ත්‍රියානති ද්විපිරමිඩීය ව්‍යාප්තියක් ලෙසයි. ඉලෙක්ට්‍රෝන යුගල් 6ක ව්‍යාප්තිය මෙහි දැක්වෙනවා. ඒවායින් 4ක් එකම තලයක සිව් දිශාවට යොමු වී පවතිනවා. ඉතිරි යුගල දෙක තලයට ලම්බකව තලය දෙපසට විහිදී පවතිනවා. මෙම ව්‍යාප්තිය හඳුන්වන්නේ අෂ්ටතලීය ව්‍යාප්තියක් ලෙසයි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් BP ලෙසත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් LP ලෙසත් කෙටියෙන් ගනිමු. මෙහි දැක්වෙන්නේ එම යුගල අතර විකර්ෂණයන්ගේ ප්‍රබලතාවයේ තරමයි. ප්‍රබලම විකර්ෂණය පවතින්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අතරයි. දුර්වලම විකර්ෂණය පවතින්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අතරයි. මෙම විකර්ෂණයන්ගේ ප්‍රබලතා අනුපිළිවෙල මෙහි දැක්වෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන යුගලවල අවම විකර්ෂණයක් ඇතිවන පරිදි සකස් වීම මත අණුවට නිශ්චිත හැඩයක් ලැබෙනවා. මෙය තමයි ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය.